සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය තුලා ලග්න හිමියනි. රාශි චක්‍රයේ 7 වන තුලා ලග්නයෙන් උපන් ඔබට 2025 මාර්තු 29 වන දින පවතින ග්‍රහ මාරුවෙන් ඔබට කෙසේ බලපාවයිද කියලා තමයි අපි මේ කතා කරන්න යන්නේ. කුම්භ රාශියේ ගත කරපු සෙනසුරු ග්‍රහයා ගුරු ග්‍රහයාගේ රාශියක් වන මීන රාශියට පැමිණීමක් සිදු වෙනවා. එහෙනම් අපි අද කතා කරන්න යන්නේ මේ ග්‍රහ මාරුවෙන් ඔබගේ ජීවිතයට මේ ග්‍රහ මාරුව කෙසේ බලපාවයිද කියලා. ඉදිරි අවුරුදු දෙකමාරක් තුල රැඳී සිටින මේ සෙනසුරු ග්‍රහය 2027 ජූනි මාසයේ දක්වා මීන රාශියේ රැඳී සිටිනවා. තුලා ලග්නෙන් උපන් ඔබ සැමට මේ දුක සතුට සමසම්බව විඳ දරා ගන්න පුරුදු වෙලා හිටියා. පහුගිය වකවානුව තුල ඔබට යම්කිසි ප්‍රශ්න පීඩන සෑම දෙයක්ම දරා ගන්න සිදු වුණා. ඔබ හැම වෙලාවම කල්පනා කරේ කොහොමද මගේ ජීවිතේ ගොඩ දාගන්නේ කියලා. මොන හරි කරන්න ලෑස්ති වෙලා ලස්සන්ට කරගෙන යනකොට ඒක අඩපණ වෙන්න ඔබට බොහෝ ඉඩ කඩ ලැබුණා නේද? වෙන කවුරුත් නෙවෙයි, ඔබට ඔබගේ ළඟින්ම ඉන්න අය, පවුලේ අය, බිරිඳගෙන්, සැමියාගෙන්, ඥාතීන්ගෙන් මේ පීඩනාවත් ඔබ බොහෝ දුරට ඔබගේ පවුල ඇතුලේ ඔබට ගොඩක් පසුබෑම් වලට සිදු වෙන්න උනා නේද? ගොඩක් පවුල් වලට ප්‍රශ්න ඇති වුණා තුලා ලග්නෙන් උපන් ඔබට. දික්කසාද පවා වෙන්න උන ඉඩකඩ වැඩි මේ පහුගිය වකවානුව තුල. බය වෙන්න එපා. මේ ඉදිරි කාලය තුල ඔබට වාසනාවක් ගෙනෙන කාලයක් තමයි මේ උදා වෙගෙන එන්නේ ඔබට. ඔබ කාලයක් තිස්සේ බලාගෙන හිටපු ඔබගේ ජීවිතේ ජය ගන්න ඔබ හීන දැකපු ඔබේ කාලය ඔබට දැන් ටික ටික ලං වෙගෙන එනවා. කවුරුත් හිතාගෙන ඉන්න මේ සෙනසුරු කියන්නේ අතපය කඩලා දමන ආදරයක් හරිහැටි අඳුරන්නේ නැති ජීවිතේ තනින් තන ඇවිද්දවන ජොබ් එකක් කරගන්න දෙන්නේ නැති වැඩකට නැති කෙනෙක් කියලා. එහෙම නෑ. සෙනසුරු කියන්නේ ඔබ හොඳට ඉන්නවා නම් ඔබට ඔබේ ජීවිතය ගොඩනගා ගන්න, ඔබේ සාර්ථක ගමන කරා යන්න ඔබට බොහෝ දේවල් ලබා දෙන ග්‍රහයෙක්. ඔබට ඔබේ ජීවිතයේ මේ ඉදිරි කාලය තුල ලැබෙන්න තියෙන දේවල් බොහෝමයි. ඔබ කොයි වෙලෙත් සිතන පතන දේවල් බාගෙට කළා නතර කරන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවෙන් ඔබ වැඩ කරන්න. ඔබට යම් කිසි බාධාවක් ආවත් ඒ බාධාව ඉවත් කරගෙන ඔබ ඉදිරියට ගියොත් එහෙම ඔබගේ ජීවිතය සාර්ථක වෙන කාලයක් තමයි මේ ඉදිරිය ඔබට. අපි හැමදාම අනුන් වෙනුවෙන් වැඩ කරනවා. අපිට කවුරුත් කරන්න කෙනෙක් නැහැ කියලා ඔබට හිතුනවාර අනන්තයි නේද? අවුරුදු 30කට පසු මේ ඔබට ළඟා වෙන මේ ග්‍රහ මාරුව නිසා ඔබට ජීවිතේ බොහෝ දේවල් ලබා ගන්න ඔබට ඉඩ ලැබිලා තියෙන නිසා ඔබ ජීවිතේ හරියට ඔබ ප්ලෑන් එකකට වැඩ කරන්න සූදානම් වුණොත් එහෙම ඔබට පුළුවන් මේ ජීවිතේ ජය ගන්න. ඒක සත්‍යයි. පහුගිය දවස්වල ඔබ ලස්සන්ට ඇඳුමක් ඇඳගෙන පාට බැස්සක් ඒ ගැන වැරද්දක් කියන්න හරි
ඔබගේ වටපිටාවේ ඉන්න ඔබ ළඟින් ආශ්‍රය කරන අය ඔබත් එක්ක අඩදබර කරන්නත් ඇති. ඔබත් එක්ක රණ්ඩු සරුවල් ඇති කරගන්න ඔබගේ ඥාති සෙට් එකකුත් හිටියා නේද එහෙනම්? එහෙනම් ඒ අයගෙන් ඈත් වෙන්න මෙන්න ඔබට කාලය එළඹිලා තියෙනවා. ඒ වැඩකට නැති අයගෙන් ඈත් වෙලා ඔබගේ මේ ජීවිත කාලය සාර්ථක කරගන්නට නම් ඔබ බුද්ධියෙන් කල්පනාවෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔබ වෙනුවෙන්ම යම්කිසි ව්‍යාපාරිකයක් හෝ යම්කිසි ඔබට ගැලපෙනවා කියලා හිතන ඕනම දෙයක් ඔබ පටන් ගන්න. හැබැයි මේ දේ කිසිවෙකුට කියන්න යන්න එපා. ඔබ කරලා ඉවර වෙලා සාර්ථක වුණාට පස්සේ ඒ දේ ඔබට පුළුවන් ප්‍රසිද්ධ කරගන්න. ඒ දේ ඔබ වේලාසන කාට හරි කියන්න ගියොත් ඒක එතනින්ම අඩපණ වෙලා ඔබ ආයිත්තේ පහුගිය කාල වකවානුවටම වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමා ඔබගේම කියලා දැනටමත් ව්‍යාපාරයක් තියෙනවා නම් ඔබ යම්කිසි ආයතනයක වැඩ කරනවා නම් ඔබට පහලින් සිටින සේවකයන් සමග රණ්ඩු සරුවල් ආරවුල් ඇති කරගන්න යන්න හිතන්නවත් එපා. මොකද ඔබ අන් අය ගැන බොහොම සැලකිල්ලෙන් කොයි වෙලෙත් සිටින නිසා ඒ අය ඔබ ගැන වැරදියට සිතන්න ගත්තොත් එහෙම එතන ඔබගේ මේ ඉදිරි ගමනට බාධා වෙන්න ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ තියෙන නිසා ඔබගේ ගමන hina වෙලා ඔබ සන්තෝෂෙන් ඔබේ ගමන යන්න. ඔබට ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒක අන් අයගේ වැරද්දක් නිසා නෙවෙයි. ඒක ඔබගේම අවධානය කඩවීමක් නිසා තමයි ඒ ඔබට එහෙම වෙන්නේ. ඔබ තුලා ලග්නයෙන් උපන් ඔබ සෑම වෙලාවෙම අන් අය දිහා සාධාරණයෙන් බලන්න පුරුදු වෙලා තියෙන නිසා ඔබට සාධාරණ ඇසක් ඇති. ඔබ කොයි වෙලෙත් දෙපැත්ත බැලන්ස් කරලා වැඩේ ගොඩ දාගන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඔබ අන් අයට ආදරය කරත් පහුගිය දවස්වල ඔබට ඒ ආදරය පසුපස ආපු නැති නිසා ඔබ පොඩි පීඩාකාරී තත්ත්වයක හිටියා නේද? ඒ සේරම අතහැරලා දමලා ඔබ ඊටමක් එහෙම ගන්න සූදානමින් හිටියා නම් ඔබ ගෙයක් එහෙම හදාගන්න ගත්ත විටමක ගෙයක් එහෙම හදන්න සූදානමින් හිටියා නම් මේ ගත්ත විටමේ වල් එහෙම වැවිලා තිබුණා නම් ඒව දැන් සුද්ධ කළා. එහෙම ලේස්ති වෙන්න දැන් ගෙයක් හදාගන්න. ඊටමක් එහෙම ගන්න සූදානමින් හිටියා නම් දැන් අන්න අය ගාව තිබ්බ සල්ලි ටික එහෙම එකතු කරලා ලේස්ති වෙන්න දැන් ඉඩම ගන්න. මේ ඉතිරි අවුරුදු 2කමාර තුල ඔබට සිහින මාලිකාවක් හදන්න වාසනාව ලැබිලා තියෙනවා. ඔබේ වාසනාව තිබුණා කියලා ඔබ කිසි දෙයක් කරන්න නැතුව ගෙදරට වෙලා හිටියොත් නම් ඒව ලැබෙන්නේ නැහැ. කලින්ට වඩා උනන්දු වෙලා ඔබ දැන් වැඩ කරන්න සූදානම් වෙන්න. මම තව එකක් ඔයාලට කියන්න කැමතියි. කාට හරි ලෝන් එකකට එහෙම අස්සම් කරන්න ඉන්නවනම් කාට හරි ඇප දෙන්න එහෙම ඉන්නවනම් ඒ වගේ නම් පොඩ්ඩක් දුරල්සලා හිටියට කමක් නෑ මේ දවස්වල. මොකද ඒක අනිත් පැත්තට යාට කැරකිලා ඉන්නත් ඉඩ තියෙන නිසා. මගේ අම්මේ තාත්තේ මම දන්නවා ඔයා මේ කහගෙන ඉන්නේ එක වචනයක් නෑර කියලා. ඔබට තුලා ලග්නයෙන් උපන් දුවෙක් හෝ පුතෙක් ඉන්නවා නම් අධ්‍යාපනය ලබන ඔහුගේ හෝ ඇයගේ ඉගෙනීම ගැන ටිකක් උනන්දුවෙන් වැඩ කරන්න වෙනවා. මොකද
මේ දරුවන්ට කම්මැලි ගතියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මම මේ දේ හෙට කරන්නම් කියලා වැඩ කල් දමන පොඩි අදහසක් ඇති වෙන්න ඉඩ තියෙන නිසා දෙමව්පියන් වැඩිපුර උනන්දු වෙලා මේ ළමයා දරුවා ඔබගේ දුව පුතා ගැන සැලකිලිමත් වෙලා උනන්දු කරවන්න මතක තබා ගන්න වෙනවා. තව එකක් තමා මේ ඉස්කෝලේ යන දුවල පුතාලා යාළුවන් සමග අඩදබර කරන්න එහෙම රණ්ඩු සරුවල් වලට එහෙම පැටලෙන්න යන්න එපා. දැන් ගුරුවරුන්ටත් කුණුහරුපෙන් බනින කාලයක් නේ උදා වෙලා තියෙන්නේ. පොඩි ප්‍රශ්නයක් වුණත් මේ සෝෂල් මීඩියා හරහා ගිහිල්ලා පැතිරලා ගිහිල්ලා ජීවිතේට අනවශ්‍ය ප්‍රශ්න ගෙන එන්නට බොහෝ ඉඩ කඩ වෙන නිසා බොහොම ඉවසීමෙන් මේ දරුවන්ගේ වැඩ කටයුතු ටික කරගෙන ලස්සන කාලයක් උදා වෙලා තියෙන ඔයාලට. ඒක නිසා ඔබට පුළුවන් ජීවිතේ ජය ගන්න හොඳට කල්පනා කරලා වැඩ කරන්න ඔබ වග බලා ගන්න වෙනවා. මොකද ඉවසීම කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන්න. තව දෙයක් තමයි ආදර සම්බන්ධතා හැම ඔබට අත්‍යවශ්‍යයි කියලා හිතනවා නම් හිමීට පටන් ගන්න පුළුවන්. තව මාසයක් දෙකක් යනකොට ඔබට ඒවටත් සුබ ආරංචි ලැබෙන්න ඉඩ තියෙවි. ඔබ දික්කසාදයක් එහෙම බලාපොරොත්තු වුණා නම් මොකද පහුගිය දවස්වල තුලා ලග්න හිමියන්ට ඒවනම් ටිකක් වැඩියෙන් බලපෑවා. එහෙනම් දික්කසාදයෙන් බලාපොරොත්තුෙන් හිටියනම් ඒවටත් පමණක් අයට පහුගිය දවස්වලත් ලැබුණා. ඉදිරියට ඒ දික්කසාදෙත් ලැබෙන්න ඉඩ තියෙනවා. අන් අයගේ කේලම් විශ්වාස කරලා අඩදබර වලට පැටලෙන්නේ නැතිව විදේශ රටකට එහෙම යන්න බලාපොරොත්තුෙන් සිටිනවා නම් ඔබ හරි විශ්වාස තැනකින් යන්න try කරොතින් ඒකටත් ඉඩකඩ සැලසිලා තියෙනවා. දරුපත් එහෙම බලාපොරොත්තුෙන් සිටියොත් එහෙම ඔබට ඒ වාසනාවත් උදා වෙලා තියෙනවා. මේ සියලුම දේට ආගම් ධර්මානුකූල වෙන්න ඕන. අන් අයට කිසිසේත් වැරද්දක් නොකර ජීවත් වෙන්න වග බලා ගන්න. මොකද සෙනසුරු කියන්නේ ඔබ වැරද්දක් කරොත් ඒකට දඬුවම් දෙන එක ආයි දෙනවම තමා. මම මේ දේවල් ඔබට කියන්නේ බාධක තියෙන දේවල් මග හැරගෙන ඒවත් දැනගෙන ඉදිරියට යන්න තමයි මේ දේවල් අපි ඔබට කියලා දෙන්නේ. එහෙනම් තුලා ලග්න හිමියනි, ජීවිතේ අඳුරු කරගන්නවද එළිය කරගන්නවද කියලා තීරණය තියෙන්නේ ඔබේ අතේමයි. ඔබ වැරදි දේවල් කරොත් නම් ඔබට ඒ දේවල් වලට දඬුවම් ලැබෙනවා. ඔබ ජීවත් වෙන්න සාධාරණව අන් අයට ආදරය කරමින් ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් ඔබට මේ ග්‍රහමාරුව තුල ඔබට ගොඩාක් දේවල් ලබා ගන්න වාසනාව ලැබිලා තියෙනවා. සුබ අනාගතයක් වේවා සියලුම දෙනාට. මම ප්‍රාර්ථනා කරනවා ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා. මේ විශ්වය විසින් ඔබට මේ සියලු දේවල් ලබා දේවි. එහෙනම් මම අදට නතර වෙන්නම්. තෙරුවන් සරණයි සියලුම දෙනාට.